නපුරු පරදා යහපතද අඳුර පරදා ආලෝකයේද උදා වීම දීපවාලි උළෙලින් සංකේතවත් වනවා. දීපවාලි පිළිබඳ පුරාවෘත්ත ගණනාවක් පවතිනවා. ඒ අතුරින් මුල් තැන ගන්නේ මහවිෂ්ණු දෙවියන් විසින් මිනිසුන්ට වද හිංසා කළ නරකාසුර නම් අසුරයෙකු විනාශ කළ දිනය මෙලෙස සිහි කරන බවයි. දීප යන්නෙන් ආලෝකයත්, ආවලි යන්නෙන් පේලියත් අරුත් ගැන්වෙනවා. ආලෝකයට මුල් තැනක් දෙමින් දීපවාලිය සමරන Hindu බැතිමතුන් එමගින් ලෝකයට සාමයත්, සමෘද්ධියත්, ආලෝකයත් ප්‍රාර්ථනා කරනවා.